අද මම ඔයාලට කියලා දෙන්නේ Microsoft Word වල table page එකේ දෙපසට බොහොම පහසුවෙන් දාගන්න කියන එක. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මුලින්ම යන්න ඕන insert. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ table කියන option එක යටතේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ page එකේ හරස් අතට ඔයාලට add කරන්න අවශ්‍ය tables ගණනට අනුකූලව මේ පැත්තට columns ටිකක් select කරගන්න. මම උදාහරණයක් විදිහට ඔයාලට මෙන්න මේ විදිහට table 3ක් page එකේ හරස් අතට දාගන්න විදිහ කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මෙතනින් මෙන්න මේ විදිහට columns 3ක් select කරලා table එක add කරගන්න. හරි. ඔයාලා add කරන්න ඉන්න tables වල මාතෘකා ටික ඔයාලට පුළුවන් මෙතන type කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට ඒක center කරගෙන ඉතින් අපි මෙතෙන්දි කරන්නේ මෙන්න මේ එක column එකක් ඇතුළට තව table එකක් add කරන එක. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි tables ටික හදාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට මේ table එකේ column size එක හදාගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ එක column එකකට ඔයාලට අවශ්‍ය විදිහට table එක add කරගන්න. මම මෙන්න මේ විදිහට table එක add කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් හරස් අතට බොහොම පහසුවෙන්ම tables ටික add කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා tables ටික add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රධාන table එක මෙන්න මේ විදිහට click කරලා right click කරලා ඒකේ මෙතනින් මෙන්න මේ no border කියන option එක select කරන්න. එතකොට ඔයාලගේ ප්‍රධාන table එකේ border එක මෙන්න මේ විදිහට hide වෙනවා. ඉතින් ඔයාලට පේනවා අපි හරස් අතට add කරපු table ටික වෙන වෙනම බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් හරස් අතට ඔයාලට අවශ්‍ය විදිහට tables ටික හදාගන්න. ඉතින් ඒ වගේමයි ඔයාලට මේ විදිහටම පහලට තවත් tables අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රධාන table එක right click කරලා මෙතනින් copy කරගෙන මෙතන paste කරා නම් ඔයාලට තවත් tables මේ විදිහටම add කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි ඔයාලට පුළුවන් මේ tables බොහොම පහසුවෙන් හැසිරවිය හැකි විදිහට ඒ කියන්නේ අපිට බොහොම පහසුවෙන් එහා මෙහා කරන්න පුළුවන් විදිහට tables ටික ඇඳ ගන්න. ඒකට ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට insert ගිහිල්ලා මෙතනින් මෙන්න මේ text box කියන option එක select කරලා මෙතනින් මෙන්න මේ draw text box කියන option එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට click and drag කරලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට text box එකක් ඇඳගෙන ඒක ඇතුළට ඔයාලා copy කරගත්ත tables ටික paste කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බොහොම පහසුවෙන් ඔයාලගේ tables ටික එහාට මෙහාට කරලා හසුරව ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ tables ටික ස්ථානගත කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට tables ටික ස්ථානගත කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට ඔයාලගේ text box එක උඩ right click කරලා මෙන්න මේ format shape කියන option එක select කරලා මෙතනින් මෙන්න මේ line කියන එක යටතේ no line කියලා දුන්නා නම් ඔයාලගේ text box එකේ border එක මෙන්න මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ Word tip එක බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට මෙන්න මේ වගේ Microsoft Word tips දැනගන්න ඕන නම් Observer එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.